වල කොහොමද quad එක bias වෙන ලැජ්ජක් ගන්න කියලා ස්මිත් මැෂින් එකට ඇවිල්ලා. ඔයාලට පේනවාද මේකේ උඩ කන්ද තියෙනවා. උඩ ඉඳන් මෙහෙට බෑවුම තියෙනවා. බෑවුම තියෙන පැත්තට තමයි වාගේ මූණ හරවගෙන මේ පැත්ත හැරිලා ඉන්නේ. හරිද? ඊට පස්සේ තමයි මේක කරන්න හදන්නේ. ඊට පස්සේ ඔයා මේක පොසිෂන් කරගන්න වාගේ trapezius එකේ උඩ කොටසෙන් මෙන්න මේ හරියෙන් භාගික පොසිෂන් වෙන්න ඕනේ. එතන uncomfortable නම් විතරක් චුට්ටක් trapezius එක මැද්දට ගේන්න. ඊට පස්සේ වගේ වැඩිම quads වලට වැඩි mechanical tension එක වැටෙනවා. හොඳයි. ඊට පස්සේ weight එක load කරන්න කලින් බලා ගන්න ඔයයි trapezius එක හරියට position කරගෙන ඔයාලට lazyම calf raise එක කරන්න නැතුව unrack කරලා ගන්න පුළුවන් තරම මොකද්ද කියලා. සාමාන්‍යයෙන් මගේ නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ඒක. ඊට පස්සේ තමයි ඔයා මේක කරන්නේ. ඒ වගේම ඔයාලට lazyම පහසුවෙන්ම ඔය කකුල කොතනින්ද position කරගන්න පුළුවන් මෙන්න මේ බායකට ළඟින් එතෙන් ධානය හුඟක් ඉස්සරහට කරොත් එහෙම ඔයාගේ වැඩිම gluteus maximus muscle එක තමයි මෙන්න මේ weight එක move කරන්න වැටෙන්නේ. ඒ හින්දා පිටිපස්සෙන් තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් හැබැයි safe විදිහට ඔය කකුල් රිදෙන්නේ නැති වෙන්න. එහෙම කරන් තාම ඔයා මේක කරන්න ඔයා දීර්ඝ කාලයක් කරගෙන යද්දි sessions කීපයක්දී ඔයාලට මේක figure out කරගන්න පුළුවන් වෙයි. හොඳයි. ඒ වගේම ඔය කකුල් දෙක අතර පරතරේ shoulders අතර පරතරයට තියාගන්න. ඊට පස්සේ මේක කරන්න. හොඳයි. මෙතනින් හිටගත්තා normally අඩියක් ඉස්සරහට ගත්තා අඩියක් දෙකක් විතර ප්‍රමාණයක් පිටිපස්සෙන් තියාගත්තා ඊට පස්සේ toes ඉස්සරහට point වෙලා තියෙන්නේ unrack කරලා ගත්තා ඊට පස්සේ මෙයාට බර දීලා ඉස්සරහට ගියා බඩ ඇතුළේ හුස්මක් ගන්න බඩ තද කරගන්න කවුරු හරි කෙනෙක් ගහන්න හදනවා වගේ slow and down මෙයාට බර දීලා ඉස්සරහට ගියා ඔන්න ඔහොම. ඔයාගේ knee extension එක වෙනවා. ඒ කියන්නේ knee එක ඔයාගේ toes පහු කරන් යනවා. ඒක වෙන එක totally okay. එතකොට තමයි ඔයාගේ quad එක වැඩියෙන් prime move වෙන්නේ මෙතනදී. ඔයාගේ glute එක හරිනවා. ඉතින් හැම වෙලෙම යටට යද්දි උඩ top position එකේදී බඩට හුස්මක් ගන්නවා. බඩ තද කර ගන්නවා. brace කර ගන්නවා. කවුරු කෙනෙක් ගහන්න හදනවා වගේ. යටට යනවා. උඩට එන end half එක තා කරලා මේක හුස්ම ටික අයින් කරලා දාන්න. හොඳයි. ඒක එහෙම තමයි වෙන්නේ. ඒ වගේම ඔයා එක කකුලක් ඉවර කරලා අනිත් කකුලට යන්න කලින් විනාඩි 3ක් විනාඩි 5ක් අතර ප්‍රමාණය රෙස්ට් කරන්න මම දීලා තියෙන ප්‍රමාණය ඒක හුඟක් එසෙන්ෂල් එක. ඔයා දෙවෙනියට කරන කකුලේ මොඩරේට් රික්‍රූට්මන්ට් එක උපරිමයක් පවත් ගන්න. එහෙම නැතුව මේක මේන්ටේන් කරගෙන ගියොත් එහෙම දීර්ඝ කාලයක් යද්දී ඔයාගේ තියෙන මසල් එකේ දෙවෙනියට වර්ක් කරන එක වීක් වෙන පටන් ගන්නවා. යා ග්‍රෝ වෙනවා අඩුයි ඉම්බැලන්සස් එනවා. ඒතනින් ආව ඉන්ජරි රිස්ක් වලට පෙළඹෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම rest එක essentially තියාගන්න. හොඳයි. එහෙම තමයි වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.